මේ එත්තොන්ට අපි අද කියලා දෙනවා ග්‍රෝක් පොජ්ජ පාවිච්චි කරලා දිග වීඩියෝ පොජ්ජ මන්දු කරන්නේ කොහොමයි කියලා. වීඩියෝ පොජ්ජ අන්තිම වෙනකම් බලන්නේ නැතුව කුණු හර්පණම් මන්දු කරන්න එපා. යමල්ල වීඩියෝ පොජ්ජ බලන්න. ගයිස් ඔන්න ඉතින් මම මගේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙන්නේ. මම කිව්වා විදියට දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද AI වීඩියෝ එකක් තප්පර 8කට වඩා හදාගන්නේ කියන එක සහ මේ වීඩියෝ එකේ කොහොමද කැරක්ටර් කන්සිස්ටන්සි එක තියාගන්නේ කියන එක. මොකද්ද මේ කැරක්ටර් කන්සිස්ටන්සි කියන්නේ? ඒ කියන්නේ ඔයා දැන් හදන ක්ලිප් එකේ ඉන්න කැරක්ටර් එක ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙත් ඒ විදියටම ඉන්න ඕන. අන්න ඒක තමයි කැරක්ටර් කන්සිස්ටන්සි එක තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් AI tools වල මෙන්න මේ වැඩේ කරගන්න ටිකක් අමාරුයි. ඒක ලේසියෙන්ම කරගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙන්නම්. AI tools තුනක් පාවිච්චි කරලා. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ Whisk AI එක, ඒ වගේම Gemini AI, ඒ වගේම Grok තමයි මම මේකට පාවිච්චි කරන්නේ. මුලින්ම මට ඕන මේකට prompt එකක් දාගන්න. මට ඕන කැලයක් මැදින් යන ළමයි සෙට් එකක්ගේ තමයි මට image එක generate කරගන්න ඕන. මෙන්න මේ Grok එකේ chat එක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකකට එන්නේ. මෙතෙන්ට අපිට පුළුවන් prompt එකක් දීලා image එකක් generate කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් Grok එකේ අලුත් version එක ඇවිල්ලා තියෙන 4.1 thinking කියන model එක. මම ඒක මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ මම අදාළ prompt එක මෙතෙන්ට paste කරගන්නවා. ඉතින් ඔයාට මේ prompt එක ඕන නම් මම description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේක copy කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් ඔයා කැමති විදිහට prompt එකක් generate කරගන්න. අන්තිමට මම මෙතෙන්ට දාගන්නවා 16:9. ඒ කියන්නේ aspect ratio එක. මම YouTube long videos හදන නිසා ඒක 16:9 දාගත්තේ. ඔයාලට TikTok හදනවා නම් නැත්නම් YouTube short කරනවා නම් ඔයාලට පුළුවන් මේක 9:10 හදාගන්න. හරි දැන් අපි submit button එක දෙමු. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ image එක superi quality. ළමයි 3 දෙනෙක් කැලේ මැදින් යන image එකක් තමයි මම හදලා ඉල්ලුවේ. එයා අපිට හදලා දුන්නා superiම image එකක්. ඉතින් මම මේ image එක download කරගන්නවා. මේ වීඩියෝ පොජ්ජ subscribe කරලා bell පොජ්ජත් මන්දු කරපල්ලා. ඊට පස්සේ මට ඕන මෙන්න මේකේ වීඩියෝ එකක් generate කරගන්න. හරිද? කොහොමද මේ වැඩේ කරන්නේ? ඉතින් ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ make video කියන එකට යන්න. මේ make video කියන එක ක්ලික් කරලා ඔයාලට හදා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මේ image එක download කරලා මේ වැඩේ කරගන්න. මම මෙතෙන්දි මේක කරන්නේ make video කියන එකට යනවා. ඊට පස්සේ මෙයා මෙන්න මේ වගේ වීඩියෝ එකක් generate කරනවා automatically. අපි බලමු මෙයා හදන වීඩියෝ එක මොකක්ද කියලා. දැක්ක නේද? එයා normally වීඩියෝ එකක් හදලා දුන්නා. ඉතින් automatically තමයි generate උනේ. ඉතින් මේ automatically වීඩියෝ එක generate වෙන එක අපිට නවත්ත ගන්න පුළුවන්. ඔයාගේ මෙන්න මේ side එකෙන් log වෙලා ඉන්න account එක click කරලා settings වලට ගිහිල්ලා behavior එකේ යටතේ තියෙනවා මේ enable automatic video generation කියන එක untick කරලා තියාගන්න. එතකොට තවදුරටත් ඔයාට එයා auto generate කරලා දෙන්නේ. ඔයාගේ prompt එක තමයි videos generate කරලා දෙන්නේ. ඉතින් දැන් මට ඕන වෙන prompt එකක් අහගන්න මෙතෙන්ට. හරිද? දැන් මට මේ වීඩියෝ එක හොඳයි. මේ බලන්න. මේ 3 දෙනා ඇවිදන් එනවා. ඉතින් මේක තාම ලොකු ක්වොලිටියක් නෑ. මම මේක HD කරගන්න ඕන. ඔයාලට පුළුවන් මෙන්න මේ තිත් තුන ක්ලික් කරලා upscale video කියන එකට දුන්නාට පස්සේ එයා ලස්සනට වීඩියෝ එක දැක්ක නේද? high resolution එකට දාගන්න. හරි. මම ඊට පස්සේ මෙතනින් මේක download කරගන්න ඕන. මයි ගාව දැන් තියෙනවා එක වීඩියෝ ක්ලිප් එකක්. දැන් මට මෙතනින් එහාට මේ වැඩේ continue වෙන්න ඕන. ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? මම කරන්නේ මෙන්න මේ right click කරලා මේක උඩ copy video frame කියන එක යනවා. guys හරිද? copy video frame කියන එක දාගන්න. ඊට පස්සේ මට තව වැඩක් කරන්න ඕන. මම කරන්නේ මෙතන snipping tool එකක් ගන්නවා. snipping tool එකෙන් මේ set එකේ මෙන්න මේ විදිහට ෆොටෝ එකක් ගහ ගන්නවා. ගහලා එයාවත් මම save කරලා තියා ගන්නවා. හරි close කරා. දැන් ඔයාලට මම කලින් කිව්වනේ මම මෙතන right click කරලා copy video frame කියන එක click කරා. ඊට පස්සේ මම යනවා මෙන්න මේ imagine කියන එකට. ගිහිල්ලා මේක මෙතෙන්ට paste කරනවා. paste කරාම මෙන්න මේ වගේ තැනක් එනවා. ඉතින් ඔන්න ඊට පස්සේ අපිට මෙතෙන්ට image video prompt එකක් දීලා මේක මෙතනින් එහාට continue කරන්න පුළුවන්. ඔන්න ඉතින් පොඩි වැඩක් මෙතෙන්දි පත්තු වෙනවා. Grok එකට අපි ඉංග්‍රීසි වලින් තමයි දෙන්න වෙන්නේ. තාම මේක සිංහල හදලා නැහැ. සිංහල වලින් දුන්නොත් මඤ්ඤන් තමයි කියවන්නේ. ඉංග්‍රීසි තමයි මේකේ මේ ලැන්ග්වේජ් එක. ඉතින් කොහොමද බලමු ඉංග්‍රීසි වලින් මේ වැඩේ කරගන්න කියලා. දැන් ඕන ඉංග්‍රීසි බැරි අය පොඩ්ඩක් හොල්මන් වෙනවා. මම වගේම බය වෙන්න එපා. ඒකටත් මම සිස්ටම් එකක් කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් සිංහලෙන් ටයිප් කරලා ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා මෙතෙන්ට දාන්න. ඉතින් ඒකට ඔයාලට පුළුවන් Unicode සිංහල ටයිප් එකෙන් මෙතන ඉංග්‍රීසි වලින් ගහලා අදාළ දේ මෙතෙන්ට
කොපි කරලා Gemini වලට ඒක ට්‍රාන්ස්ලේට් කරගන්න මම උදාහරණයක් කියන්නම්. ඉතින් මට ටයිප් කරන්න කම්මැලි ඒක නිසා මම voice typing තමයි පාවිච්චි කරන්නේ KDJ සිංහල කියලා ගහුවම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් ඔයාලට මෙතන voice එකෙන් වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට Unicode සිංහල voice typing කෙනෙක් කෙනෙකුට මේ වැඩේම කරගන්න පුළුවන්. හරිද? දැන් මට ඕන මේ තුන් දෙනා කතා කරන එකක්. ඒ කියන්නේ මේ තුන් දෙනාට කතා කරගන්න. එතෙන්ට ගියා voice typing දාගත්තා. මේ ළමයි තුන් දෙනා එකිනෙකාට කතා කරගන්නවා. හරි ඊට පස්සේ මම මේක කොපි කරගත්තා. Gemini AI වලට ඇවිල්ලා paste කරලා මම මෙතන ගහනවා මේක English වලට translate කරලා දෙන්න. The children are talking each other. හරි මේක කොපි කරගත්තා. Grok එකට ගිහිල්ලා මෙහෙම paste කරලා මම මෙන්න මෙතන වීඩියෝ එක generate කරගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට එයා සාර්ථක විදියට හදලා දෙනවා. සමහර වෙලාවට සාර්ථක වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. එහෙම වුණොත් ඔයාට ආපහු prompt එක adjust කරලා ආපහු ජෙනරේට් කරාම හරි විදිහට හදලා දෙනවා. ඉතින් මම ඔයාලට এডুকেෂන් පර්පස් එකට ඉක්මනට මේ වැඩේ කරන්න ඕන නිසා මේකේ බේසික් එක ඔලුවට දාගන්න ඊට පස්සේ ප්‍රොම්ප්ට් වෙනස් කරලා හදාගන්න. Do you think it's safe to go further? I'm not sure, but we have to find out. What if something's out there waiting? දැක්කනේ. Do you think it's safe to go further? I'm not sure, but we have to find out. What if something's out there waiting? Do you think it's safe to go further? I'm not sure, but පිස්සු මේක මාර ගති. ඊට පස්සේ දැන් ඉංග්‍රීසි වලින් තියෙන ඉතින් මෙතෙන්ට ඔයාලට කැමති දෙබසක් දාගෙන ඔයාලට මේ වැඩේ මේ තුන් දෙනාට කැමති දෙබස් ටිකක් දාලා දෙන්න පුළුවන්. හරිද? ඉතින් මේකත් මම අර 33න් අප්ස්කේල් කරගන්න මොකද මේකේ ක්වොලිටි එක වැඩි කරගන්න ඕන නිසා. we have to find out. What if something's out there? Not sure, but we have to find out. What if something's out there waiting? Do you think හරි මේකත් මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. ඔන්න දැන් අපේ ගාව වීඩියෝ ක්ලිප්ස් දෙකයි. මේක මෙන්න මෙතනත් මං ආපහු කොපි ෆ්‍රේම් යනවා. කොපි වීඩියෝ ෆ්‍රේම් ගිහිල්ලා ආපහු ඉමේජින් එකට ඇවිල්ලා මෙතන ඔයාට පුළුවන් පේස්ට් කරන්න. පේස්ට් කරලා ආපහු ඔයාට පුළුවන් මෙතන තව ප්‍රොම්ප්ට් එකක් දෙන්න. මෙතෙන්ට එනවා voice typing එකයි පටන් ගන්නවා. මේ ළමයි තුන් දෙනා නැවතත් කැලේ මැදින් ගමන් ආරම්භ කරනවා. කොපි කරා Gemini වලට ඇවිල්ලා paste කරා. ආයෙ මෙතනින්ම මම දාලා තියෙන මේක ඉංග්‍රීසි වලට translate කරන්න. ඒක කොපි කරා. එතෙන්ට paste කරා. These three children start traveling through the jungle again. These three children කොපි කරගෙන ඇවිල්ලා Grok එකට paste කරා. These three children start මම දාන walking. traveling හරියන්නේ walking කියනවා. generate කරලා බලමු. ගයිස් දැක්ක නේද මේක ඇවිල්ලා next level. හරිද? මේක මම ආපහු upscale කරගත්තා. upscale කරාට පස්සේ හිටපු ගමන් මෙන්න මේ click වෙන්නේ නැති scene එකක් තියෙනවා. මෙන්න මේ play button එක ඒ වෙලාවට ඔයාලට මේ යටින් තියෙන බාය එක පොඩ්ඩක් එහෙම හොල්ලලා ආපහු මේ post කරාම හරියනවා. මේකත් මම download කරගත්තා. ඔන්න දැන් මමගේ ළඟ තියෙන video clips 3ක්. අපි යමු දැන් මේක edit කරගන්න. CapCut Pro තමයි මම පාවිච්චි කරන්නේ. CapCut එක open කරගත්තා. මම download කරගත්තු videos 3 මෙන්න මේ videos 3 drag කරලා drop කරනවා CapCut එක. මුලින්ම මම කරන්නේ මේ video එක දාගත්තා මෙතෙන්ට. මෙතෙන්ට ඔයාලට මම කියවනේ Grok කියන එක පේනවනේ. ඒක පොඩ්ඩක් නැති කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම පොඩ්ඩක් lock කරගත්තා නම් ඒක පොඩ්ඩක් නැති වෙනවා. play කරමු. ඊළඟට වීඩියෝ එකේ තියෙන්නේ හරි ඊළඟ එක මෙතෙන්ට දාන්න. මෙතනින් පොඩ්ඩක් කට් කරගන්න මේ විදිහට. Do you think it's safe to go further? I'm not sure, but we have to find out. What if something's out there waiting? ඊට පස්සේ ආයෙ මේක මම මෙතෙන්ට දාගන්න. හරිද මේ අනවශ්‍ය තැන් මේ විදිහට කට් කරගත්තා. දැන් ප්ලේ කරන මුලින් ඉඳන් Do you think it's safe to go further? I'm not sure, but we have to find out. What if something's out there waiting? ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන මේකේ දිග තප්පර 17ක්. හරිද? මේක nothing. ඉතින් ඔයාලට පුළුවන් පොඩි පොඩි වැඩ කේද දාන්න මේක slow motion add කරන්න fast forward
කරන්න ඕවගේ දේවල් කරලා වාට මේ වැඩේ කරගන්න පුළුවන්. අනිත් විශේෂම දේ වාට කරන්න පුළුවන් දේ තමයි මෙන්න මේ ඔක්කොම මියුට් කරගන්න පුළුවන්. මේ ටික මියුට් කරගෙන වාට පුළුවන් මේකේ ඔඩියෝ වලට ගිහලා නැත්නම් වාට වෙන ඔඩියෝ එකක් කොහෙන් හරි අරගෙන මෙතන මම දැනට දාන හොරර් කියලා හොරර් නිකන් හොරර් ෆිල්ම් සීන් එක සර්ච් කරාම මෙන්න මේ වගේ ටිකක් වෙනවා. අපි ප්ලේ කරලා බලමු. හරි ඒක මං අදන් ඇවිල්ලා මෙතෙන් දාගන්න මේ දාගෙන මෙතනින් කපලා දානවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් සවුන්ඩ් එක මෙතනින් අඩු කරගන්න මේ. හරිනේ දැන් ඔන්න බෑග්ග්‍රවුන්ඩ් මෙන්න මෙතෙන්ට මේගොල්ලෝ කතා කරන තැනට වාට පුළුවන් හඬ කවන්න. මෙන්න මේ කැප් කට් එකනොත් මේ වැඩේ කරන්න පුළුවන්. මෙතන ගිහලා ඔයා මොකද හිතන්නේ? නිකන් ඒ වගේ ටෝක් එකක් දෙන්න බලන්න. මේ කැලේ මහා භයානකයි. මම ඕනනම් ඒකත් පොඩ්ඩක් පෙන්නන්නම් මේක සාර්ථක වෙයිද නැහැ මම බලන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කැප් කට් එකේ මෙතන පොඩි වොයිස් ඕවර් කියලා සීන් එකක් තියෙනවා ඒක දැම්මාම මෙතනින් මේ ඉතින් රෙකෝඩ් කරගන්න පුළුවන් එතනින් පටන් ගන්න මේ කැලේ නම් මහා භයානකයි ස්ටොප් රෙකෝඩින් දාගත්තා හරිද දැන් මෙතන ගියා මෙතන මෙහෙම උස ගත්තා channel fill channel දාගත්තා මේ කැලේ නම් මහා භයානකයි මේ කැලේ නම් මහා භයානකයි අපි female voice එකක් දාලා බලමු ඕන ඒක තමයි මාත් කියන්නේ ආපෝ ඒක හරියන්නේ මට මේ ගෑනු voice දාගන්න බෑ ඒක අමාරුයි හරිද ඉතින් ඔයාලට තව girl කෙනෙක් හොයාගන්න පුළුවන් නම් ඒගොල්ලෝ දැම්මලා මෙතනින් හඬ කවන්න පුළුවන් මේ කැලේ නම් මහා භයානකයි ඒක තමයි මාත් කියන්නේ භයානකයි ඒක තමයි මාත් කියන්නේ මට බෑ ඒක හරියන්නේ නැහැ හරි මේ කැලේ නම් මහා භයානකයි ඔන්න ඔය විදියට තමයි ළමයි ලේසියෙන්ම මෙන්න මේ තප්පර 8කට වැඩි වීඩියෝස් මේ ග්‍රෝක් AI එක පාවිච්චි කරලා හදන්න. ඉතින් ඉංග්‍රීසි ගැන වොරි වෙන්න එපා. හරිනේ. ඔන්න ඔය විදිය තමයි වැඩේ කරගන්නේ. මම කියලා දෙන්නම් මේ කන්සිස්ටන්සි එක ඊළඟට මේ කැලයක් ඇතුළේනේ මේක වෙන වෙන තැන්වල මේ තුන් දෙනා කොහොමද හදාගන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නම්. නැත්තම් මේ වීඩියෝ එක තව දික් කරනවා ඔයාලට කම්මැලි වෙනවා. අදට මෙච්චරයි. අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් මේ වගේ වටිනා කියන වීඩියෝ ස්ටාරක vlogs වලින් විතරයි ගේන්නේ guys. හරිද? subscribe කරාට විතරක් මදි bell notification එක දාලා තියෙන. එතකොට තමයි ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් notification එක එන්නේ. වීඩියෝ එක බලලා විතරක් skip කරන්න එපා. හොඳ නම් share පාරක් දාන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. මේ වගේ වීඩියෝස් ගේන්නේ මගේ channel එකෙන් විතරයි. මම හිතන විදියට. හරිද? ගිහිල්ලා නම් අලුත් දවසක හම්බ වෙමු. ජය වේවා.